සියලු දෙනාටම සුබ දවසක්. ට්‍රේඩින් ස්ට්‍රැටජි වීඩියෝ එකක් අධ්‍යයනය කරන්න කල්පනා කරා. දැන් ස්ට්‍රැටජි වීඩියෝස් කීපයක් කරලා තියෙනවා. ඒත් එක්කම ඉතින් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ස්ට්‍රැටජි වීඩියෝස් ගොඩක් මම ඉදිරියට ගේන්න බලාගෙන ඉන්නවා. ටීම් ට්‍රේඩර්ස්ලට සහ ස්කැල්පර්ස්ලට මේ වගේ හොඳ වැඩක් ඇත්තටම ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ට්‍රේඩිං ගැන සියලු ඇනලයිසින් එතකොට සයිකොලොජි ඒ වගේ වීඩියෝස් ගොඩක් මම ඉදිරියට ගේන්න බලාගෙන ඉන්නවා. ඉතින් channel එකත් එක්ක රැඳිලා ඉන්න. අද වීඩියෝ එක ට්‍රේඩිං ස්ට්‍රැටජි එකක් ගැන කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අද වීඩියෝ ගත්තොත් එහෙම අද එදා මෙදා තුර අපිට අවශ්‍ය ඒ කියන්නේ අපි පාවිච්චි කරන ට්‍රේඩිං වල පාවිච්චි කරන වැදගත් ඉන්ඩිකේටර් දෙකක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ RSI එක කවුරුත් දන්නවනේ. RSI එක නැතුවම වැඩි ඉන්ඩිකේටර් එකක් කියලා දන්නවා. ඒ වගේ තමයි බොලින්ජර් බෑන්ඩ් එක. මේකත් එහෙමයි. මේකත් ඉතාම වැදගත්. ගොඩක් තැන්වල සක්සස් වෙනවා. සාමාන්‍යයෙන් 100ට 70ක 60ක විතර විනින් රේට් එකක් තියෙනවා මේ බොලින්ජර් බෑන්ඩ් සහ RSI වල. ඉතින් මේ දෙක පාවිච්චි කරලා කියන්නේ මේ දෙක විතරක් නෙවෙයි. මේ දෙක අපිට අපේ ඇනලයිසිස් වැඩේ කරගන්න එක්තරා මේ උදව්වක් විතරයි ගන්නෙ. මේකෙන් මුලින්ම ඔයාලා ගිහිල්ලා මේ මම කියන විසල ඉන්ඩිකේටර් දෙක මොකක්ද කියලා. ඔයාලා යන්න මුලින්ම ගිහිල්ලා මෙතන BB කියලා ගහන්න. BB කියලා ගිහුවට පස්සේ මේකේ බොලින්ජර් බෑන්ඩ්ස් බ්‍රේක්අවුට් ස්ට්‍රැටජි ට්‍රේඩ් චාර්ටිස්ට් කියන මෙන්න මේ ඉන්ඩිකේටර් එක ඔයාලා ඇඩ් කරගන්න. ඊට පස්සේ යන්න RSI. මේ දෙක ඇඩ් කරගත්තට පස්සේ මම මේක සෙටින් කරුවොත් එහෙම මේකේ නම් විශේෂයෙන් ඔයාලා මේ වෙනස් කරන්න දෙයක් නැහැ. ඔයාලා මේකේ තියෙනවා මෙන්න මේ ගැන බාස් වෙනස් වෙන එක මම නම් අයින් කරලා තියෙන එක නේ කරදරයක්. මේක නේ අපේ chart එක හරියට ටික බලා ගන්න බෑ. ඒක තිබ්බාම ඉතින් මම ඒක අයින් කරලා තියෙන්නේ. මේක අයින් කරාම ලේසියි අපිට ට්‍රේඩ් කරන්න. මම ඒක තමයි මේක වෙනස් කරලා තියෙන්නේ. අනිත් ඒවා ඒ විදිහටම තියලා තියෙන්නේ. බලාගෙන බලන්න කෙනෙක් ඉන්නේ මේ තමයි සෙටින් තියෙන්නේ. ඊට අමතරව RSI එක RSI ගන්න ඩිෆෝල්ට් තියෙන මේකේ ඩිෆෝල්ට් කියන්නේ මම මෙතන මේ ලයින් දෙක නම් වෙනස් කරලා තියෙනවා. ඊට අමතරව මේ මෙතන 65 35 දීලා තියෙනවා මේ ලයින් දෙක. ඒ කියන්නේ 30 70 තියෙන එක 65 35 දීලා තියෙනවා. ඊට අමතරව ලයින් දෙක රතු පොලක් පාට කරලා තියෙනවා. මෙන්න මේ විදිහට බලලා කට්ටිය සෙටින් හදා ගන්න. ඊට මේක 21 කරලා තියෙනවා. right මේ දෙක තමයි කරලා තියෙන්නේ. හැබැයි ඉස්සෙල්ලම අපි මේ දෙක පොඩ්ඩක් කරගන්න අවශ්‍යයි. මොකද මේකේ අපි ඉස්සෙල්ලම අපේ ඇනලයිසිස් එක ගහන්න ඕනේ. අපි ඇනලයිසිස් එක ගහද්දී මේ chart එක ක්ලියර් තියෙනවා. ඒක හින්දා තමයි මම අයින් කරේ. හරි. දැන් මම මේක ඔයාලට පොඩි පැහැදිලි පැහැදිලි වෙන්න තමයි මම මේ විදිහට ඇඳලා පෙන්නන්නේ. දැන් මම මේ Bitcoin chart එකේ ඉන්නේ. ඊට දවසක් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලා දකින්න ඇති මේ chart එකේ ඔයාලට يعني හරියට බලන කෙනෙක්ට නම් chart pattern දෙන්න කෙනෙක්ට නම් පේනවා. මෙයා මේ double top හදා තමයි මේ එන්නේ. මේ double top නේ හදන්නේ. මේ මෙතන Bitcoin එකෙත් නේ. sorry. Bitcoin එකෙත් double top හදාන මෙයා ඊළඟ මෙතෙන්ට එන්නේ. right. මෙයා ගමන් මාර්ගය මෙතන. මෙතෙන්ට එනවා නම් හරි මම දැන් මේක ඔයාලට නිකන් පෙන්නන්නේ. මම දැන් ඒක ඩිලීට් කරගන්නවා. right. දැන් අපිට මේ මෙතෙන්ට වෙනකන් ටික වැඩක් නැහැ නේ. මෙතනින් ඉතිරි ප්‍රෙඩික්ෂන් එක නේද බලන්න ඕනේ. අපි අවසාන අපේ ගමනාන්තය මෙන්න මෙතන. right. මේ මෙතන එන්න හේතුව මෙතන ලික්විඩිටි තියෙනවා. right. රෙක්ටැන්ගල් එකක් වගේ මෙතන මේ හරි ලික්විඩිටි තියෙනවා. මෙයා ගන්න අනිවාර්යෙන් වෙනවා. right. එතකොට මෙයාගේ ගමනාන්තය තමයි මේක චුට්ටක් මෙහෙට
අපට ලික්විඩිටි හන්ට් එකක් දෙන්න ඉඩ තියෙනවා මේ හරිය. මම නම් මේ හරිය right. දැන් අපි මෙතන අපි ඇනලයිසර් සාමාන්‍යයෙන් බලාගත්තා. right. ඊට අමතරව Fibonacci level එකක් ගන්න ඔයාලට පේනවා ඇති ඉන්න මෙතන අතයි අටයි 6 කියන ලයින් එකේ මෙයා ටච් කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ Fibonacci golden pocket එකේ වැදිලා තමයි මෙයා මේ උඩට රිජෙක්ට් වෙන්නේ. හරි. ඊට දැන් හරි අපි ඇනලයිස් එක අපි දැනට ඒ කියන්නේ ඉන්ඩිකේටර් මොකුත් නැතුව අපි ඇඳගත්තා. දැන් තියෙන්නේ අපේ ඉන්ඩිකේටර් දෙක පාවිච්චි කරන්න. right. ඉතින් මේ දෙක අපව ෂෝ කරගන්නවා. right. ඊට පස්සේ වලට නිකන් අඳේ වගේ නම් මේක පොඩ්ඩක් ලොක් කරන්න ඕනේ. ඒකට එයක් වෙන්නේ. right. දැන් අපිට මෙතන එන්ට්‍රි එකක් ප්ලේස් කරන්න පුළුවන්. ඔයාලට ඕනනම් මේ හරි මිට්‍රෝ ටැබ් දාන්න පුළුවන්. ඕනනම් මෙයා අපව පහළට ඒ වගේ කියලා හිතනවා නම් මෙතන මෙතන එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හරි. ඔයාලට ස්ටොප් ලොස් එක මේ හරි මම එන්ට්‍රි ගන්න ඕනනම් ඔයාලට දාන්න පුළුවන් පොඩි හරි මොකද ඕනනම් ලිමිට් ඕඩර් ප්ලේස් කරන්න පුළුවන් ඔයාලට. දැන් මෙතන ගත්තොත් ඔයාලට ස්ටොප් ලොස් එක ගොඩක් තියන්න වෙනවා. ඒකට අපි විනාඩි 5ට වගේ ඉන්න බලමු. බලපුවම මෙයා කරෙක්ෂන් එකක් දෙන්න අවස්ථාවක් තියෙනවා. right. දැන් ඕක තියෙන්නේ අපි ස්ට්‍රැටජි එක තමයි පුලින්ජ බෑන්ඩ් එකේ ඉහළ කෙරවලේ වැදිලා අපි විනාඩි 5 ස්කැල්පර්ස්ලට මේකේ ගන්න පුළුවන් ට්‍රේඩ් ගැන කිව්වොත් එහෙම අපිට පේන්නේ මේ ඉහළම ස්ථානයේ වදිද්දි මෙතන ඕව බෝඩ් තියෙන්නේ. එතන මෙතන 21 ලයින් එක මේ යන්නේ ඒකත් මෙතන ක්‍රොස් වෙනවා. ඒත් එක්කම මේ ලයින් එක කපාගෙන පහළට එනවා. ඒතර අපිට මෙන්න මේ හරිය වගේ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. තව අවස්ථාවක් ගත්තොත් එහෙනම් අපි මේකේ දැන් මෙයා ඉහළට යන ගමන් තියෙන නිසා අපි ගොඩක් ගන්න ඕනේ බයි ට්‍රේඩ්ස් මේකේ. right. දැන් වල පැයට ගියාම තේරෙනවනේ. මෙයා බයි යන ගමන් තමයි මේ තියෙන්නේ. අපි ඒකෙන්ද නිතරම සේෆ්ටි විදියට ඔඩර්ස් දා ගන්න ඕනේ. ඔයාට ගන්න නිකන් පස්සේ ගන්න වගේ නම් ඔයා ලිමිට් ඕඩර් එකක් දාලා තියන්න. දැන් ඔයාට මේ හරිය සේෆ්ටි ඕඩර් එකක් ගන්න ඕන නම් ඔයා මෙතනින් මෙහෙම දාලා මෙතන ඔයාලා Fibonacci level එකක් බලන්න. මෙන්න මෙතනින් වගේ ඔයාට මෙන්න හරිය වගේ. දැන් මෙතනින් වගේ ඔයාට පුළුවන් ලිමිට් ඕඩර් ප්ලේස් කරන්න. right. ඊට පස්සේ ඔයා උඩට මාකට් ඕඩර් දාන්න අවශ්‍ය නැහැ. එතෙන්ද මාකට් එක දාපු ගමන් අනිවාර්යෙන්ම එන්ට් එක එක්සිකියුට් වෙනවා. right. මෙතන ඇත්තටම අපිට පුළුවන් නම් ලිමිට් ඕඩර්ස් පාවිච්චි කරන්න. ඒ තමයි අපේ ජයග්‍රහණේ මාවත. අපි ලොස් වෙන්න ගොඩාක් ඉඩකඩ අඩුයි අපිට ලිමිට් ඕඩර්ස් දාන්න පුළුවන්. මොකද අපි ලිමිට් ඕඩර් එකක් දාද්දී අනිවාර්යයෙන්ම හොඳට ඇනලයිස් කරනවා. ඒ ඇනලයිස් එක ගොඩක් දුරට වර්ධින්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපි ඒ වෙලේ ට්‍රේඩ් දාන්න ගිහලා තමයි ගොඩක් අය ලොස් වෙන්නේ. එයාලා ඒ කියන්නේ ස්ටොප් ලොස් හන්ට් එක ගැන හිතන්නේ චාර්ට් පැටර්න් එකක් ගැන හරියට හිතන්නේ. ඉතින් ඒක නිසා ලොස් වෙන්න ගොඩක් අවස්ථාව තියෙනවා. right. දැන් මගේ එන්ට්‍රි එක ඇත්තට මෙන්න මෙතන තමයි තියෙන්නේ. මෙතෙන් මේ +4843 කියන මෙන්න මෙතන තමයි මගේ එන්ට්‍රි එක තියෙන්නේ. ලිමිට් ඕඩර් එකක් අපිට ප්ලේස් කරන්න පුළුවන්. දැන් මෙතනත් බයි ඕඩර්ස් තමයි දාන්න ඕනේ. මෙතන කවුරු හරි මෙතෙන් විනාඩි 5න් ට්‍රේඩ් ගන්න කෙනෙකුට මෙතන හොඳ එන්ට්‍රි එකක් තියලා තියෙනවා. right. නගර වෙන්නොත් එහෙම මෙතන හොඳ එන්ට්‍රි එකක්. මෙතන හොඳ එන්ට්‍රි එකක්. අපි මෙතන ගන්න ඕනේ බයි ඕඩර්ස් විතරයි. හරි. සෙට් ඕඩර්ස් ගන්න පුළුවන්. නමුත් අපි
ට්‍රෙන්ඩ් එක පැත්තට තමයි ට්‍රේඩ් කරන්න අවශ්‍ය. ඊළඟ ගාන පැත්තට තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. රයිට්. මේ ඒරියා එකේ ගත්තොත් අපිට මෙතන එන්ට්‍රි දෙකක් තිබිලා තියෙනවා. නැවත මෙයා මෙතන කොහොමද ලික්විඩිටි හන්ට් එකක් දෙන්න එන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. රයිට්. හරි. මෙන්න මේ ඉන්ඩිකේටර් දෙක පාවිච්චි කරලා තමයි ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්නේ. දැන් ඔයාලට ඊට කලින් ඔයක කරන විදිහ ගන්න පෙන්නවා. මේ දෙක දාන්න කලින් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එතකොට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් මම මෙතන විශේෂයෙන් ඇද්දේ නැහැ. මම ට්‍රෙන්ඩ් ලයින් එකක් තමයි ඇද්දේ. ඊට අමතරව chart pattern එක බැලුවා. බලලා තමයි මම මේ ඉන්ඩිකේටර් දෙක ප්ලේස් කරලා ලික්විඩිටි ඒරියා ඇඳලා තමයි මම ඇනලයිස් එක මේ විදිහට පාවිච්චි කරේ. ඉතින් මම හිතනවා සාමාන්‍යයෙන් ට්‍රේඩින් කරන මේ ඉන්ඩිකේටර් ගැන යම් දෙයක් දන්න ට්‍රේඩින් ගැන දෙයක් දන්න කෙනෙකුට මේක තේරුම් ගන්න අපහසු වෙන්නේ නැහැ. මම හිතනවා තේරුණා කියලා. මොකක් හරි අවුලක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක යූස් කරන්න. අපි එහෙනම් තවත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු. ඒ කියන්නේ අපි ස්ට්‍රැටජි වීඩියෝස් ටිකක් කරලා ඊට පස්සේ අපි තව ඇනලයිසිස් වීඩියෝ ටිකක් කරමු. පස්සේ මගේ අදහසක් තියෙනවා ක්‍රිප්ටෝ ගැනත් වීඩියෝ ටිකක් කරන්න. ඔයාලා දන්නවා ඉතින් මේකේ නම channel එකේ නම knowledge campus. එතකොට මේකේ විවිධ ඒ කියන්නේ රාජ්‍යවලක් වෙන්න පුළුවන්. නමුත් මම දැන් මූලිකත්වය දෙන්නේ ට්‍රේඩින් වලට. ටෙක් වීඩියෝස් ඉදිරියට ගේන්න බලමු වෙන channel එකක් හදන්න අදහසක් තියෙනවා. බලමු ඒ ගැන. හරි. කොහොමද channel එකත් එක්ක කට්ටියම එකතු වෙලා ඉන්න. ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. දැන්ටමත් ඉගෙන ගන්න අය ඉගෙන ගන්න ඇති මේ වෙද්දි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.